හලෝ ගයිස්, ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ RSI ටෙක්නික් YouTube channel එකත් එක්ක. හරි, මම ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද හරියට Binance account එකක් හදලා create කරන්න කියලා. හරි, අපිටත් සහයෝගයක් දෙන්න පහළ තියෙන subscribe button එක ඔබන්නේ කියලා මතක් කරන ගමන් අපි යම් වීඩියෝ එකට. හරි, ඔයාලා කරන්න ඕන මුලින්ම ඔයාලගේ Google browser එකක් open කරගන්න. මම මේ විදිහට මගේ Google browser එක open කරගන්නවා. හරි, ඔයාලා මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕන binance.com කියලා. මෙන්න මේ විදිහට අපි binance.com කියලා සර්ච් කරගන්නවා. මෙතන තියෙනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලා වැටුනහම මෙතන තියෙනවා sign up button කියලා. sign up button එක මේ විදිහට එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි වැටෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන email or phone කියලා තියෙනවා. මෙතෙන්ට අපිට ඉන්නේ verify code එක. අපි දැන් මෙතෙන්ට ඔයාලගේ ඊමේල් එක හරි ඔයාලගේ ෆෝන් නම්බර් එක හරි කැමරි එකක් දෙන්න. මම මේ විදිහට මගේ ඊමේල් එක ලපා දෙනවා. හරි, අපිට ඊට පස්සේ ඉන්නේ මේ විදිහට වෙරිෆයි කරන්න ඉන්නේ. අපි මේ විදිහට මෙන්න මේ විදිහට අපි මේකේ දෙන ටාගට් එක කම්ප්ලීට් කරලා මේක වෙරිෆයි කරගන්නවා. ඔය විදිහට වෙරිෆයි සක්සස් කියලා වැටලා අපේ ඊමේල් එකට එනවා වෙරිෆිකේෂන් කෝඩ් එක. අපි දැන් මේ වෙරිෆිකේෂන් කෝඩ් එක මෙතන ටයිප් කරන්න ඕන. ඔයාලගේ වෙරිෆිකේෂන් කෝඩ් එක ඔයාලා ගන්න. මගේ වෙරිෆිකේෂන් කෝඩ් එක මෙන්න මේ විදිහට එනවා. මම මේක දැන් කොපි කරලා මේක උඩ පේස්ට් කරලා මගේ වෙරිෆිකේෂන් කෝඩ් එක මේ විදිහට ලබා දෙනවා. හරි, ඊට පස්සේ ඔයාලගෙන් ඉල්ලන්නේ strong password එක. ඔයාලා මෙතන capital letters සහ numbers mix වෙච්ච හොඳ strong password එක මේ විදිහට දෙන්න. එතකොට මෙන්න මෙතන තියෙන ටික් ඔයාලා දුන්න password එක strong නම් මෙතන මේ යටින් පෙන්නන ටික් තුනම කොළ පාට ටික් එකක් විදිහට ඒ ටික් තුනම වෙනස් වෙනවා. එතකොට ඒ කියන්නේ ඔයගේ password එක strong password එකක්. ඔයා මේ password එක මතක තියාගන්න. මොකද මේ email එකයි password එකයි ඕන වෙනවා. ඔයාලා Binance app එකට log වෙද්දි මේක ඕන වෙනවා. ඒකින්ද මේක හොඳට මතක තියාගන්න. screenshot එකක් හරි ගහලා තියාගන්න. ඊට පස්සේ මෙතනින් next කරලා අපි next button එක දීලා next කරනවා. හරි, ඔයාලගේ Binance account එක create වෙලා තියෙන්නේ. මෙතනින් next කරලා මේ විදිහට next දෙන්න. right, ඔයාලගේ ඔන්න Binance account එක සාර්ථක විදිහට create වුණා. ඊට පස්සේ ඔයාලගේ මෙතන Android phone එක නම් මෙතන Android download කියලා එනවා. මගේ Apple එකක් හින්දා මෙතන iOS download කියලා එනවා. මෙතනින් ඔයාලා මේ app එක download කරලා email එක password එකයි දීලා ඔයා app එකට log වෙලා ඔයාට trading වැඩ ආරම්භ කරන්න පුළුවන්. හරි guys, අද කතා කරපු වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. මතක ඇතුව අපේ channel එක subscribe කරන්න, share කරන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳ නම් comment එකක් දාන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්.